ලේසි නැහැ. මොකද පාර්ට් ටයිම් කරගෙන මට එක chance එකක් ආවා මේ private tuition කරන්න. ෆොටෝස් තියෙනවා නම් දාන්නම් මම මේ එකේ පට්ට කට්ටක් යාව සීතලේ. Do you live here? Yeah, I'm working that hotel. Ah, Madonna. Oh, We love Bye, Kevin. See you later. Nice to meet see you. you. Thank you. Bye bye. See you. Bye, Kevin. Okay. That's lovely. Hello friends, konnichiwa, subadavasa. Oh. ඉතින් ස්ටුඩන්ට් ආපු කාලේ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. ඒකද කීප දෙනෙක් මහලා තිබුණා මේ ස්ටුඩන්ට් කොහොමද ජපානි ස්ටුඩන්ට් එන්නේ එකද හොඳ හරි නැත්නම් දැන් SSW කියලා වීසා එකක් තියෙනවා ඒකද හොඳ අව ඉන්ජිනියරින් වීසා විසිටින් වීසා එක එක ඒවා තියෙනවානේ. අපි ආවේ ස්ටුඩන්ට් වීසා. ඉතින් ඒක ගැන ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉතින් අපි දෙන්න කියන්න සුදුසුයි කියලා හිතුවා. ඉතින් ඒ ගැන කතා කරන්න. ස්ටුඩන්ට් වීසා වල අපි ආවේ 2016. ඇවිල්ලා ඉතින් මුලින්ම ඔය ආවේ 2017 නේ. ඔව්. මැරි කරලා ඔයා 2017 ආවේ. මම 2016 අර පැත්තට ගිහලා වාඩි මේ ඉතින් මේ වැඩේ බෝරින් වෙන හින්දා අපි පොඩ්ඩක් ඇවිදින ගම කතා කරන්න කියලා හිතුවේ. මේ මම වැඩ කරන තැන අද මම නිවාඩු දවසේ කිට්ටුවට ඇවිල්ලා මේ පුජි මල් එහෙම තියෙනවා මෙතන පාක් එකේ ඒක බලන්නත් එක්ක ආවේ. මැරි කරාට පස්සේ ගොඩක් අය ඩිපෙන්ඩින් එන්නනේ බලන්නේ. ඒ තීරණයට එන්න එපා. මොකද අපිට මුලදී ගොඩක් අය කිව්වා ඩිපෙන්ඩින් යන්න. ඇයි ඔයාට ස්ටුඩන්ට් වීසා දාන්න අමාරුයි ගිහිල්ලා ලයිෆ් එක. ඒ අර අපිට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඒ වුණාට රිස්ක් එකක් අරන් ආපු එක ගැන සතුටුයි. මොකද ඒ කියන්නේ අපි දෙන්නම එකට සෙටල් වුණාම ඒක දැන් තේරෙනවා. ඒ අවුරුදු ගාන නිකන් හිටියනම් පාර්ට් ටයිම් එකක් කර ඇත්තටම අපරාධේ. ඒතර අමාරුවෙන් කොහොම හරි සල්ලි හදාගෙන ඉස්කෝල වලට ගෙවලා ඒ දැන් අපිට ඒ කියනවානේ නේද මේ මොකද සර්ටිෆිකේට් එක අපි ග්‍රැජුවේටඩ් නේ ඩිපෙන්ඩින් ඇවිල්ලා ඉතින් අර අවුරුදු ඊට පස්සේ යා එහෙමම ගෑනු ළමෙක් ආවම පිරිමි ළමෙක් ආවම යා එහෙමම ඒ ජීවිතයට හුරු වෙනවා මිසක් එයාගේ මොනවත් ක්වොලිෆිකේෂන් එකක් හැදෙන්නෙත් නැහැ. ජපන් භාෂාව හැදෙන්නෙත් නැහැ. ඒකත් ඉගෙන ගන්න ගියත් අතරමඟ නතර වෙනවා. ලේසි නැහැ. මොකද පාර්ට් ටයිම් කරගෙන ඉස්කෝලේටත් ගෙවාලා ඒ විදිහට තමන්ගේ වියදම් බැලන්ස් කරගෙන හරිම මේ අමාරුයි ගෙවන ලයිෆ් එක. ඒ වුණාට ඒක හරි මේ සුන්දරයි ඒ කාලේ. මොකද කට්ට කාලේ ගෙවන ලයිෆ් එක මේ පස්සේ කාලෙදී සුන්දර මතකයක් වෙනවා. ඉතින් මේ ස්ටුඩන්ට් ලයිෆ් එකේදී ඉතින් පාර්ට් ටයිම් කරන්න වෙනවා. හරි අමාරුයි. පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න මුල් කාලෙදී අමාරුයි. ජපන් භාෂාව හොඳටම බැරි නිසා. ඒක නිසා මේ මම අපි කොහොමද කරේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන එක ගන්න කියලා බැලුවේ. ඉතින් අපි මුල් කාලේ කළේ මේ බෙඩ් මේකින් තමයි. අපිට ජපන් භාෂාව හොඳටම බැරි නිසා බෙඩ් මේකින් ඒ කියන්නේ හොටෙල් වල තියෙන ඇඳවල් හදන ඒවා ඒ වගේ දේවල් තමයි කරේ. මොකද මේ ඒක හරි ලේසි ජොබ් එක. මේ භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ ජොබ් එකේදී අපිට ඒ අවුරුද්දක් විතර කරා ඒක. කරායින් පස්සේ අපි භාෂාව ටික ටික ඉගෙන ගත්තා. ඉතින් අවුරුද්දක් අපි දෙන්නම ඇවිල්ලා කරේ බෙඩ් මේකින් තමයි. ඒක තමයි හොඳම කියලා හිතන්නේ. මේ හොටෙල්ස් වල ඕන තරම් තියෙනවා. ඊට අමතරව මේ කරන්න පුළුවන් තව ජොබ් එකක් තමයි ඔය මේ රෙස්ටෝරන්ට් වල අරයිබා කියන්නේ
පිඟන් හෝදන එක වගේ දේවල් ප්ලේට් හෝදන ඒවා ඉතින් අර කියන්න අර නිරස ජොබ් වුණාට ඒ වුණාට භාෂාව බැරි හින්දා අපි ජපාන කියන වෙනම භාෂාවනේ ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි වෙන්නේ නැහනේ. ඉතින් ඒක හින්දා අර මේ හොටෙල් සහ ඔය රෙස්ටෝරන්ට් වගේ ජොබ් වල තමයි ගොඩාක් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරන්න පුළුවන් මුල් කාලේ. ඉතින් ඔයගොල්ලන්ට මේ අපේ ෆොටෝස් එහෙමත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ අපි දානවා මේ අතරමඟදී අපි කරපු ජොබ් වල මේ ෆොටෝස් එහෙම අපි ගතපු ඒ කාලේ. ඉතින් එහෙම අවුරුදු 4ක් ජොබ් එක මුල් අවුරුද්දේ විදියට පාර්ට් ටයිම් වැඩ කරලා ඊට පස්සේ Tamanට භාෂාව ටිකක් පුරුදු වුණාම පුළුවන් සාමාන්‍යයෙන් ඔය කොම්බිනි කියලා කියන්නේ ඒ කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වල මේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එතකොට භාෂාව පුළුවන්නේ. එතකොට අර ගොඩාක් කස්ටමර්ස්ලාත් එක්ක ගනුදෙනු කරන ඒවා කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ කන්වීනියන් එක නැත්නම් කොම්බිනි එක වැඩ කරනකොට ඔයාලට අර භාෂාව හොඳට හදා ගන්නත් පුළුවන්. ඒ කීමට අනුව අපි දෙන්නම ටග් ගාලා මේ කොහොම හරි නිහොංගෝ හදාගෙන කොම්බිනි වලට මාරුණානේ. ඔව් අර මුල් කාලේ කොම්බිනි එක වැඩ කරන්න ගොඩක් ආසයි. මේ ඒ වුණාට මේ අපි මම 10කට විතර ගියා. මම ගාත්තේ නෑ. වොකේෂනල් ස්කූල් මේ යන්න සෙට් වුණාන් පස්සේ ඔන්න මේ මම සෙට් වුණා. මොකද එතකොට අර භාෂාව ටිකක් හැදිලානේ. එතකොට යාලා ඉන්ටර්විව් කරනකොට තේරෙනවා මෙයාට භාෂාව පුළුවන් කියලා ටිකක්. Sounds very friendly. Bulldog? She's a bulldog, yes. Staffy. Staffy. She's very yasashi. Oh. Isabella, girl. Girl. Belly. 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 Come. Go. Jump. Go. Does it. Do you live in here? I have a place nearby. Oh, you from Kamano, of Australia. Australia? Oh, yeah. You're from Nice to meet you. We're from Sri Lanka. Sri Lanka. Very nice. I've been to Sri Lanka. Oh, really? Mm. I've been to Wow. Colombo, of course. Okay. And then I went to Gold. Oh, it's nearby. Yeah. And then I did I was actually doing research Oh. after the tsunami. Do you remember? Yeah. Many years ago. You were very young. Nissan 2004. In 2005, I did a legal report Oh, really? for the Red Cross about. So yeah, I live in Tokyo normally, but I have a vessel here. Oh. Do you live here? Yeah, I'm working that hotel. Ah, Nadana. Oh. I see. How do you like living here? Oh, Yeah, it's like rural life. We moved here. Yeah. And also he's working there. Yeah. We love Whoa. but we don't have holidays really. We want to enjoy the time traveling, but we don't have time. Oh. Sri Lanka, beautiful country. Lovely. Hi. I'm Jack. Oh. Hi. Nice to meet you. Nice to meet you. you. Hi. Hi. Cute. And how, Mata ne? Juman. Oh. Only one. Both of them. For free. oh. Okay. Oh my god. She's a rescue dog. Rescued her. But he was Does very it seem expensive. like that? He was very expensive. Oh really? Anshu, you're expensive. Oh my god, 3 lakhs. But there's actually 2 more. I have 2 more. Yes, Don't you, Bella? you're so lucky. He's very spoiled. I spoiled the dogs. They have 2 brothers and sisters, and not 2 other French bulldogs, also Really? rescue. Wow. We just took them just temporarily but then COVID happened and Oh. they became Ah. a So you'll bring back them when you go to Australia? Well, I live here now, but actually this weekend I go to Australia to see my family. Oh Yeah. But because I've got the dogs. yeah. But Take care. you love it, don't you? Take care. They love the new place. Oh really? Yeah. See you there. Shake hand.
Say hi. Hasini. Hassan. And Kevin. Kevin. Kevin, no, Carson too. So. Marry, you No, I have a didn't partner. So you're asking, do you have someone to introduce? Yeah, so we'll be back and I'll give you a call and come around for dinner one night. All right, guys. Bye, Kevin. See you later. Nice to meet See you. you. Thank you. Again. Bye bye. See you. Bye, Kevin. Okay. Guys, lovely to meet you. Thank you very much. හොඳ ජොබ්ස් තියෙනවා. ඉතින් හොංගෝ හදා ගන්නවා නම් නේද? ඔව්. දැන් ඔයා මට වඩා ඔයා ඔය හොඳ ජොබ් කරා නේද? දැන් ටීචින් වගේ ඔයාට මොකද ඒකේ නම් නිහොංගෝ ඔයා හැ. අවුරුදු ඒ කියන්නේ ඇවිල්ලා පළවෙනි අවුරුද්ද වගේ නෙවෙයි අවුරුදු දෙකක් විතර ගියයින් පස්සේ හොයාගත්තේ නේ. ඔව් මම හොය හිටියා. ඊට පස්සේ මම එක වෙබ්සයිට්ස් වල රෙජිස්ටර් වුණා. ටීචින් තියෙන ඔන්ලයින් වෙබ්සයිට්ස් එහෙම රෙජිස්ටර් වෙලා ඉන්නකොට දවසක් මට මේල් එකක් ආවා. අපේ මෙහෙම ඉංග්ලිෂ් ටීචින් ඇකඩමි එකක් තියෙනවා. ඔයා කැමතිද ජොයින් වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අර එතන වැඩි පැය ගාණක් වැඩ කරන්න නැහැ. සෙනසුරාදාද විතරයි. ඒ වුණාට අර chance එකට ඒකට තියෙන ආසාවට මං ගියා. එතනින් ඇත්තටම ගොඩාක් මට chances ආවානේ. ඉතින් පොඩි ළමයි එක්ක එක ඇක්ටිවිටීස් කරනවා. ඉතින් ඔයා කියන්නේ YMCA එක. YMCA. ඉතින් ඒ වගේ එහෙම තමයි. ඉතින් අපි ගොඩක් ජොබ්ස් කරා. ගොඩක් අපි ඉතින් කොම්බිනි තමයි. ඔව් දැන් කියන්න ඕන පැය 28යිනේ වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට දැන් ඔය නත්සු යසු මේක නිමාඩු කාලෙට පැය 48ක් වැඩ කරගන්න පුළුවන්. ඒ කාලෙදී අමතර ජොබ් එකක් තව කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මම ඒ කාලෙදී වැඩ කරා මේ මාළු මේ මොකද්ද ඒකට කියන්නේ මාළු මාකට් එකනේ. මාළු ගෙනල්ලා බාන තැනක හාබර් එක ඒක අර මේ නිවාඩු කාලේ ඒක ෆොටෝස් තියෙනවා නම් දාන්නම් මම මේ ඒකේ පට්ට කට්ටක් යව සීතලේ මේ ඒ වගේ අර පොඩි පොඩි අමතර ජොබ් මේ ඔය ලංකාවේ ඉන්න අයගෙන්ම දැනගන්න පුළුවන්. එයාලා සෙට් කරලා දෙනවා ඉතින්. ඒ වගේ කනෙක්ෂන් පිට ඉතින් කොහොමවත් ඇවිල්ලා ඔයගොල්ලෝ ලංකාවේත් එක්ක ඉන්න ඊට අමතරව පුළුවන් තරම් බලන්න ඔය මේ ඉංග්‍රීසි වගේ දේවල් උගන්වනකොට ඔයාට අර ලැබුණු chance එක තමයි ජපාන් මේ කෙනෙක් මේ අඳුර ගන්න ලැබුණා නේ කට්ටියනේ. හරි ඒකට එන්නේ ගියේනේ. ඒ කියන්නේ ඒතරෙන් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ප්‍රයිවට් ටියුෂන් කරානේ. ඔව්. ඊට පස්සේ මං ගෙදර ඒ වැඩි දෙනෙකුට කරේ නැහැ. ඇත්තම කියන දෙන්නෙක් තුන් දෙනෙක් වගේ. හැබැයි හොඳ ජොබ් කරන බැංක්ස් වල වැඩ කරන ඒ වගේ ආවා. ඒ අතරේ එක කෙනෙක් එයා කියන්නේ හිතා ගන්න බැරි විදිහටනේ. එයා මගෙන් ඇහුවා මේ ගෙදරට ඇවිල්ලා ක්ලාස් කරනවද මේ පැයට මං හිතනවා මේ දවස් 2000ක් වගේ නේද? ඉතින් මේ ලෙසන් කරගෙන ගියා. ඉතින් එයා එන්නේ අර ගෙදර බල්ලත් අරගෙන එන්නේ. ලංකාව ගැන ආසාවක් ඇති වුණා. යාට ඉතින් අපේ දේවල් කනවා බොනවා. ඉතින් එහෙම ගොඩක් ෆිට වුණා. කෑම එහෙම හදලා එයාලත් එක්ක බර්ත්ඩේ පාටි වල ට්‍රිප් ගිහිල්ලා නේ. ඊට පස්සේ එයාලා නිසා අර අපිට ඉතින් කන්ටැක්ට්ස් ගොඩක් හම්බුණා. ලංකාවේ ඉන්න කට්ටියත් එක්ක ඉන්න ගමන් පාටි දාන ගමන් පුළුවන් තරම් බලන්න මේ ජපාන් කෙනෙක් හොඳ කෙනෙක් මේ දීර්ඝකාලීනව ආශ්‍රය කරන්නේ. එහෙම ලේසියෙන් මුල් කාලේදී ජපාන් කෙනෙක් ආශ්‍රයයට එන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ හොයාගෙන යන්න ගොඩක් chances ළඟට එන්නේ නැහැ. ළඟට ආපු chances තියෙනවා. හොයාගෙන ආපු. ඒ වුණාට මේ ගොඩක් ඒවා ආවේ හොයාගෙන ගිහිල්ලා. ඔව් අනිවාර්යයෙන්. හොයාගෙන ගිහිල්ලා. ඒක නිසා ප්ලේන් එකක් යනවා. ඊට පස්සේ ඒ වගේ දෙයක් ඕගොල්ලන්ට ගත යුතු දෙයක් විදියට කියනවා. ඉතින් මෙහෙ එන කෙනෙක්ට කියන්න තියෙන්නේ මේ කට්ට කන්න තියෙන අවුරුදු 4 හරිම අමාරුයි ස්ටුඩන්ට් කාලේ. හැබැයි අර මේ මොකද්ද මේ ගක්කෝ එකේ ලයිෆ් එකයි ෆොරිනර්ස්ලා ඉන්නවා ගක්කෝ එකේ අපේ වගේ වෙන රටවල් වල ඉන්නේ නේද? මේ එයාලා එක්ක ඉන්න එක හරිම විනෝදයි. ඊට පස්සේ ස්කූල් එකෙන් යනවා එක ට්‍රිප් යනවා. මිකං කියන්නේ අපි මේ දොඩම් කඩන්න දොඩම් වතු වල යනවා, චෙරි වතු වල යනවා. ඊට පස්සේ හරිම විනෝදයි. ඉතින් අර මහන්සි වෙලා වැඩ කරා අර වෙනම අත්දැකීමක්. ඉතින් ඕගොල්ලන්ට ඒක හරිම අපූර්වට විඳ ගන්න පුළුවන් වෙයි ජපාන් ස්ටුඩන්ට් ලයිෆ් එකේදී.
එක එක රටවල් වියට්නාම්, චයිනීස්, කොරියන්, ජමයිකා එක එක රටවල් වලින් ඉන්නවා. ඉතින් ඒ ක්ලාස් රූම් එකේ පාකිස්තාන්, ඉන්දියා. ඉතින් හරිම අපූර්ව අත්දැකීමක්. ඉතින් ඒවා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් ලයිෆ් එක එහෙම තමයි ගෙවෙන්නේ. දැන් ඔය අර ගොඩක් අය හෑන්ඩ් කෑෂ් ජොබ් හොයනවානේ මෙහෙ ඇවිල්ලා. පැය 28ට අමතරව කරන්න. දැන් ගොඩක් අයට ඒ ප්‍රශ්නේ තියෙනවා. يعني ස්කෝලේට ෆීස් ගෙවා ගන්න අමාරු නාම මේ ගොඩක් අය ඉතින් තව ජොබ්ස් දෙක නෙමෙයි 3 කරන අය ඉන්නවා. ඉතින් අපි දන්න අය අත්දැකීම් තියනවානේ අපිට. මේ ගොඩක් අයට ඒක මුලදී ප්‍රශ්නයක් වුණ නැති වුණාට ෆීස් එක ගොඩක් ෂෝට් ටර්ම් වීසා තමයි වැදෙන්නේ. එතකොට මාස 6ට ඊටත් වඩා අඩුවෙන් වීසා වැදෙන අය ඉන්නවා. මයි නම්බර් කියන එකත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒවයින් ගොඩක් මේ ඩීටේල්ස් බලා ගන්න. විශේෂයෙන් කියන්න ඕන ඒක මේ තමයි මේ රෙකෝඩ් වෙන්නේ ඔයාගේ හැම ඩීටේල් එකක්ම නමට වගේම නම්බර් එකකින් රෙකෝඩ් වෙන්නේ. ඒ නම්බර් එකෙන් ඕනම දෙයක් මයි නම්බර් එකෙන් මේ බලා ගන්න පුළුවන්. ඔයා මොන වගේ ලෙවල් එකකද මොනවද ජොබ් කරලා තියෙන්නේ, මොන පඩිය කොහමද අරගෙන තියෙන්නේ, කොයිතරම් පැය 28ට වඩා වැඩ කරලා තියෙනවද, ඒව ගැන හැමදේම ටැක්ස් ගෙවලා තියෙනවද, ඒ දේවල් කියන්න මේ මයි නම්බර් එකෙන් අනිවාර්යයෙන්ම රෙකෝඩ් වෙනවා. ඉතින් ඒ පැය 28ට වැඩ කරන්න පුළුවන් තරම් try කරන්න. 4 තමයි ඔය කට්ට ගන්න තියෙන්නේ. ඒක ගොඩ දාගත්තොත් බොහොම මාරුවෙන් හරි මෙහෙම යුනිවර්සිටි නම් තව අවුරුදු 2ක් විතර ඇදෙන්න පුළුවන්, අවුරුදු 6ක් වෙන්න පුළුවන්. මේ සෙම්මොන් වොකේෂනල් ස්කූල් නම් අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒකට අවුරුදු 4ක් කියමුකෝ. ඒකෙදි මේ හරිම පරිස්සමින් වැඩ ටික කරගන්න. මොකද ඒ කාලේ කරගත්තෙන් පස්සේ ඊට පස්සේ ඔයාලට ජොබ් එකක් හොයාගත්තෙන් පස්සේ මේ ඔයාගේ වියදම් හරිය බැලන්ස් කරගෙන ගෙනියන්න පුළුවන් ගැටලුවක් නැතුව. Ohana. Yeah. A few moments later. ඔව් කෙවින් බෝයි අඬපු හින්දා මේ අපි ආවා ආපහු කාර් එකට ඇවිල්ලා කතාව ඉතුරු ටික කරන්න බැලුවේ. ගොඩක් දේවල් කතා කරා. ස්ටුඩන්ට් ලයිෆ් එකේ කතා කරන්න පුළුවන් ගොඩාක්ම දේවල්. ඔය ඕගොල්ලන්ට සාමාන්‍ය බේසිකලි ගන්න පුළුවන් දේවල් ටික තමයි විස්තර කරේ. ඉතින් තව ඔයගොල්ලන්ට දැනගන්න දේවල් තියෙනවා නේද? අපිට කමෙන්ට් එකක් දාන්න. ස්පෙෂලි විශේෂයෙන් කියන්න ඕන මේ කමෙන්ට් එකක් දාලා තිබුණා ගෑල් ළමෙක් මේ මම හිතන්නේ ගෑල් ළමෙක් මේ එයා දාලා තිබුණා මේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. මම හිතන්නේ ස්ටුඩන්ට් කාලේ ජොබ් එකක් එයා ස්ටුඩන්ට්ද එහෙම මොකක්වත් විස්තරයක් නම් දාලා නැහැ. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් ජොබ් එකක් පාර්ට් ටයිම් එහෙම හොයාගන්න ඕන ස්කූල් එකෙන් හොයලා දෙනවා ගොඩක් දුරට. ඒ නැතත් ජොබ් හොයාගන්න පුළුවන්. මේ තියෙනවා මේ සුපර් මාකට් වලට ඔය කන්වීනියන්ස් ස්ටෝර්ස් වලට ගියාම මැගසින් තියෙනවා. ඒ කියන්නේ ඒරියා එකේ තියෙන ජොබ් දාලා තියෙන මැගසින්. අපි ෆොටෝ එකක් පුළුවන් වුණොත් දාන්නම්. ඔය ටවුන් වර්ක් කියලා තියෙනවා. ටවුන් වර්ක් ආරුපා කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මැගසින්ස් තියෙනවා. ඒ වයින් ඔයාලට මේ ඔයාලම කෝල් කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් තමන්ම. ඉතින් ඒකට පොඩ්ඩක් ජපන් භාෂාවත් පුළුවන් වෙන්න ඕන. අපි නම් මුල් කාලේ ඒකටම පුරුදු වුණා කතා කරන්න ඒ වචන ටික. ෆෝන් එක කෝල් එක දෙන්නේ කොහොමද? ඒ හැමදේම තමන්ගේ උත්සාහය තියෙනවා නම් ඒ ටික හදාගන්න පුළුවන්. කොහොමද කතා කරන්න කියලා පුළුවන් වුණොත් අපි දාන්න රීල්ස් එකක් විදියට. ඒ වගේම විශේෂ දෙයක් අපි ගොඩාක් ළමයි දැනුවත් කරේ මේ ඔය ස්කැමර්ස්ලා ඉන්නවා දැන් හරියට. මොකද අර ජපන් අයට වඩා දැන් ජපන් අය වගේම ෆොරිනර්ස්ලා ගොඩක් මෙහෙට ඇවිල්ලා ඉන්න නිසා මේ ස්කැමර්ස්ලා හරියට ඉන්නවා මෙහෙ. ඉතින් මේ ඒක නිසා මේ ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ මේ. ඉතින් මේ
මොකද ඔය සල්ලි පැත්තෙන් වගේම ඔය ලව් ඩේට් කරන්න වගේ හෙමත් එනවා ෆොරිනර්ස්ලා විදියට එක එක ජොබ්ස් වලට. ඉතින් සමහර අය ඉන්නවා අපේ ගක්කෝ එකෙත් ගොඩක් සල්ලි නැති කරගත්තු අය ඉන්නවා. ඉතින් මේ ඒවට අහු වෙන්න එපා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් මෙහෙ. ඉතින් මේ හොරු නෑ කියලා කියන්න බෑ ජපානේ. විවිධ වර්ගයේ හොරු විවිධ ජාතීන් වල හොරු ඉන්නවා. ඒ වගේ සිටි ඒරියා වල ඉන්නවනම් පරිස්සම් වෙන්නම ඕනේ. ඔව්. ඒ වගේම බයිසිකල් හොරු ඉන්නවා. විශේෂයෙන් අර ජපාන් අය හොරකම් කරන අය නෙමෙයි උනාට බයිසිකල් කියන ඒවා හොරකම් කරනවා. ඒක නිසා චුට්ටකට දාලා මේ ඔයාට යතුරු අමතක වුණොත් අරගෙන යනවා. අපෙත් බයිසිකල් කීපයක්ම නැති වෙලා තියෙනවා. ඉතින් තව විස්තර තියනවද? නෑ නේද? අදට ඇති ඕගොල්ලෝගේ කමෙන්ට්ස් ගොඩක් බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ගොඩක් දෙනෙක් දාලා තියෙන ඒවට තමයි මේ පිළිතුරු දුන්නේ. අහලා තිබුණේ ඒවා කමෙන්ට්ස් වල එක එක ඒවා මගේ වැඩ දවසක් එකේම දාලා තිබුණ කට්ටිය කොහමද එම කියලා. ඉතින් මගේ රැවුල වවන්න නැත්තේ කපලායි මේ වවන්නලා වැඩ කරන්න බැරිද කියලා අහලා තිබුණා. ජොබ් එකත් එක්ක රැවුල වවන්න මේ විදියක් නෑ. මමත් ආසයි වවන්න. මේ කමෙන්ට්ස් දාලා ඔයාලගේ ස්ටුඩන්ට් එන්න එහෙම ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා නම් දාන්න. මොකද අපි දෙන්න ස්ටුඩන්ට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි දෙන්න ඒ දේ ගැන හොඳටම දන්නවා කියලා හිතුණු තනින්ද තමයි ඔයගොල්ලොත් ඒ කතා කරන්න බැලුවේ. ඉතින් ගොඩක් එන අයට ප්‍රශ්න තියෙනවා. ගොඩක් කල්පනා කරනවා කොහොමද මේ ජපාන් ඇවිල්ලා ස්ටුඩන්ට් ලයිෆ් එක කොහොමද. ඉතින් මේ එන්න පුළුවන් හොඳම වීසා එක තමයි ස්ටුඩන්ට්. මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද මේ ජපාන කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවත් තියෙන රටක් නෙවෙයිනේ. ඒක මේ ජපාන් අයට ලොකුවට බෑනේ. ලංකාව වගේම වෙනම භාෂාවක් තියෙන රටක්. ඒකින්ද මේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඒකින්ද ස්ටුඩන්ට් ලයිෆ් එකේදී ඒ කාලේ ගොඩක්ම වටිනවා ඉගෙන ගන්න. ඉතින් අර වෙන වීසා වලින් එන එක හොඳයි. ඒ වුණාට වැඩ කරනකොට ඉතින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන් මේ කම්පැනි වල. මොකද කියන දේ තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ගැටලු වෙනවනේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආපහු සෙට් වෙමු. ඉතින් ඔයගොල්ලෝ අපේ vlog එකට කැමති නම් subscribe එකක් දාන්න, like කරලා comment කරන්න. අපි ගියා sayonara. sayonara. පේන්නේ පිටිපස්සේ කෙවිනුයි ආසී ඉන්නෝ පේන්නේ. එහෙනම් අපි ගියා sayonara. bye bye.